අපේ ප්‍රශ්නේ තමයි තාක්ෂණය අපිව රිදවනවාද උදව් කරනවාද? තාක්ෂණය හොඳයි තමයි. තාක්ෂණයේ දිනු හින්දා අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද බලන්න. මෙතන ඉඳන් ලෝක වෙන ඕනම දෙයක් අපිට බලන්න පුළුවන්. අම්මට සිත් ප්‍රංශ ජනාධිපති ආරේ මිනිහෙක්ලු නේද? ඔයා හිතන්න ඔයාට කෑම හදන්න කම්මැලි කියලා. ඔයාට පුළුවන් කෑම එකක් ඕඩර් කරලා ගේන්න. තව ඒ වගේ කොච්චර උදාහරණ තියෙනවද? කවුද කියන්නේ තාක්ෂණය නරකයි කියලා? කවුද කියන්නේ තාක්ෂණය හොඳයි කියලා? හොඳයි තමයි ඉතින්. හැබැයි ඉතින් හොඳ වගේම නරකක් තියෙනවා. දැන් ඉතින් ඉබලන්න කෑමයක් ඕඩර් කරාම අපි තවත් කම්මැලියා. කම්මැලිලා පුළුවන් ද මං තාක්ෂණය කරනා ගන්න. අම්මෝ මරු මීම් එක. තව ඔයාට ෆිල්ම් එකක් එහෙම බලන්න ඕන නම් ඔයාට ටෙලිග්‍රෑම් ඇප් එකෙන් බලන්න පුළුවන්. ටෙලිග්‍රෑම් නෙවෙයි Netflix නේ. මම බලන්නේ ටෙලිග්‍රෑම් නේ. ඒව අතාරින්නකෝ. ඔයා දැන් මාව රෙකෝඩ් කරන්නේ තාක්ෂණයේ හින්දානේ. ඒ මේවා රෙකෝඩ් කරන්නේ? ඇයි අපි ප්‍රශ්නයක් ඇහුවේ? මොන ප්‍රශ්නේද? තාක්ෂණය හොඳයිද නරකයිද? කොයි වෙලාවද මේ ප්‍රශ්නයක් ඇහුවේ? ඒකනේ අපි මේ රෙකෝඩ් කරන්නේ. තාක්ෂණේ සුපිරිනේ. එහෙම බැලුවොත් තාක්ෂණය කියන්නේ පීයක් වගේ තමයි. පීයම වුණත් එළුළු කපන්නත් පුළුවන්. ඕන මිනිහෙක් බඩට අරගෙන යන්නත් පුළුවන්. නම් කියන්නේ දැන් තාක්ෂණය හොඳයි. තාක්ෂණය කියන්නේ ඇමරිකාව ලෝකේ පාලනය කරන්න පාවිච්චි කරන ආයුධයක්.